ප්‍රේම දඩයමට ආදරය කරන ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේදී ප්‍රේම දඩයම කතා විකාශනය වුණේ නැත්තේ ඇයි කියලා ඔයාලා හොයනවා ඇති. ඉතින් අද දවසේදී කතා විකාශනය වුණේ නැත්තේ ඇත්තටම අද අලුත් අවුරුද්ද හින්දා ඔන්න විශේෂ වැඩසටහන් ගණනාවක්ම තිබුණා. අන්න ඒ හින්දා. ඉතින් අපිට සුපුරුදු පරිදිම ඊගාව දවසේ ප්‍රේම දඩයම කතාව බලන්න පුළුවන්. ඉතින් ප්‍රේම දඩයම කතාව බලන්න නොසිල්ලෙන් ඉන්නවා වගේම ඒක කුතුහලයෙන් පිරුණු කතාවක්. ඒ වගේම තමයි එක දවසක්වත් මග හැරගන්නේ නැතුව බලන්න කැමති කතාවක් වගේම අද කොටස බැලුවොත් ඊගාව කොටස බලනකන් ඉවසිල්ලක් නැති කතාවක්. ඉතින් ඒ නිසාම තමයි මම හිතුවේ අද දවසේදී ඇයි මේ කතා විකාශනය වුණේ නැත්තේ කියලා ඔයාලට කියන්න ඕනේ කියලා. ඉතින් කොහොම වුණත් ප්‍රේම දඩයමත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝගෙම කැමැත්ත වෙන ප්‍රේම දඩයම කතාව හැමදාමත් බලන එක